හමේ සුදු ලප එහෙමත් නැත්නම් අපි කියන්නේ සුදු කබර කියලා. මේක හරිම අවලස්සන රෝගයක්. මේ නිසා හිතෙන් දුක් විඳින ගොඩක් දෙනෙක් ඉන්නවා. ගොඩක් අය හිතන්නේ මේකට ප්‍රතිකාරයක් නැහැ කියලා. ඒත් එහෙම නෙවෙයි. හමේ සුදු ලප ඉවත් කරන්න ප්‍රතිකාර තියෙනවා. විශේෂඥයින් නම් කියන්නේ මෙලනින් න්ಯೂනතාවය, ජානමය හේතු, අහිතකර හිරු කිරණට දැඩිසේ නිරාවරණය වීම, අධික ආතතිය, විටමින් B12 ඌනතාවය සහ දිලීර ආසාදන නිසා මේ වගේ සුදු ලප හැමේ ඇති වෙන්න පුළුවන් කියලා. මේ රෝගයට වෛද්‍ය ප්‍රතිකාර කරන අතරේ මෙන්න මේ දේවලුත් පාවිච්චි කළොත් ඔයාලගේ හැම සුවපත් වීමට විශාල උපකාරයක් වේවි. පළවෙනි එක තමයි ඉඟුරු. ඉඟුරු අපේ ශරීරයේ රුධිර සංසරණය උත්තේජනය කරනවා. එය සමේ මෙලනින් නිෂ්පාදනයට උදව් වෙනවා. අමු ඉඟුරු පෙති කිහිපයක් කපලා එය සමේ ඇති මේ ලප මත හොඳින් පිරිමදින්න. මේ ප්‍රතිකර්මය දවසට දෙවරක් කළ යුතුයි. මේ ආකාරයට සති දෙකක් පමණ මේ ප්‍රතිකාරය කරන්න. එහෙම නැත්නම් ඉඟුරු වලයක් මිරිකලා යොෂ අරගෙන ඒකට මින්ට් කොළ කිහිපයක් කලවම් කරලා පානය කරන්න. මෙය සෑම දිනකම කළ යුතුයි. සති කිහිපයක් මේ ප්‍රතිකාරය කරන්න. දෙවැනි එක තමයි ඇපල් සයිඩර් විනාගිරි. විනාගිරි වලින් සමේ තියෙන දිලීර රෝග නැති කරනවා. ඇපල් සයිඩර් විනාගිරි වතුරත් එක්ක කලවම් කරලා හැමේ සුදු පැල්ලම් වල ආලේප කරන්න. දිනකට දෙවරක් බැගින් මාසයක් පමණ මේ ප්‍රතිකාරය නොකඩවා කරන්න. තුන්වෙනි එක තමයි කහ. කහ අබතෙල් එක්ක කලවම් කරලා මේ ප්‍රතිකාරය කරන්න පුළුවන්. අබතෙල් මිලිලීටර 250කට කහ කුඩු මේස හැඳි 5ක් කලවම් කරන්න. දැන් මේ මිශ්‍රණය හැමේ සුදුුණු තැන්වල ආලේප කරන්න. දිනකට දෙවරක් මේ ප්‍රතිකාරය කරන්න. මේ ප්‍රතිකාර දිගටම ඒ කාල සීමාවන් ඇතුළත කරන්න ඕනේ. හැමේ සුදු පැහැ ලප සඳහා නොවරදින ප්‍රතිකර්ම තමයි අපි ඉහතින් සඳහන් කළේ. ඒත් සමහරුන්ට මේවා ආසාත්මික වෙන්න පුළුවන්. ඒ ගැනත් සැලකිලිමත් වෙනවා නම් හොඳයි. හැමෝගෙම හැම එක වගේ නැහැනේ. තවත් අලුත් වීඩියෝවකින් නැවත හමු වන තුරු ඔබට නිරෝගීමත් දිවියක්. මෙවැනි වටිනා තොරතුරු දිනපතා දැනගන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ ගැන ගැටලු මොනවා හරි තියෙනවා නම් youtube.com/4 වටෙන් කියන අපේ YouTube channel එකේ comment කරලා අහන්නත් ඔයාලට පුළුවන්.